ආයිබෝවන් සුපුරුදු පරිදි අදත් මම ඉන්නේ ගාල්ලේ හයිවේ එක්ස්චේන්ජ් එකේ. මගේ ගොඩක් ගමන් වල ස්ටාර්ට් එක මේ පාරෙන් තමයි ආරම්භ වෙන්නේ. අද මම යන්න හැදුවේ මේ උණවටුන සයිඩ් එකට. මොකද මේ දවස්වල අර වැල්ලේ දේවාලය කියන ෆන්ක්ෂන් එක තියෙනවානේ. හතරගමයි කරුණාට පස්සේ දෙවුන්දර පටන් ගන්නවා. දෙවුන්දරින් පස්සේ දෙවුන්දර ඉවර වෙනවත් එක්කම හරියටම ජූලි මාසේ පොයේදා. ඒ කියන්නේ ඇසල පොයේදා වැල්ලේ දේවාලය පටන් ගන්නවා. වැල්ලේ දේවාලය තියෙන්නේ මේ උණවටුනේ අතුලට යන්නේ. ඒ අර්ලිය හෝටල් එක තියෙන්නේ ඒ පාරේ. මම ගොඩක් දුරට මේ පාරෙන් මගේ ගමන් ආරම්භ කරන්නේ මම ආසයි මේ පාරෙන් ගමන් ආරම්භ කරන්න එකක්. අනිත් එක ගාල්ල ගැන දන්නේ නැති කෙනෙක්ට වුණොත් මේ පාර හොයාගන්න එච්චර ලොකු අමාරුවක් නැහැ නේ. මේ පාර මෙහෙ දන්නේ නැති කෙනෙක් වුණොත් මේ පාර දැනගන්නවා අනිවාර්යෙන් මෙහෙට ආවට පස්සේ. මේ පැත්ත ගැන දන්නේ නැති කෙනෙක් වුණත් ආවට පස්සේ හයිවේ එකට එක්සිට් වෙන හරි එන්ට්‍රස් වෙන හරි පාරනේ. එතන ඉඳලා ඉතින් ඕන කෙනෙක්ට ලොකේෂන් එකකට යන්න ලේසි. තැන කොතනද කියලා තමන් ඉන්න තැන කොතනද කියලා දැනගත්තට පස්සේ ඉතින් ගිහිල්ලා බලමු මේ දවස්වල කොහොමද කියලා. වෙනද නම් මේ පාරේ යන්න හරි අමාරුයි මේ ටයිම් එකට. මාර විදියට තැනරේ බලමු අද සෙනසුරාදා නිසා සමහර වෙලට කට්ටිය අදත් වැඩි ඇති. සාමාන්‍යයෙන් රෑ 7 6 පහ වුණා වගේ කියන්නේ මේ හරියෙන් යන්න හරි අමාරුයි. පාරේ මාර විදියට ට්‍රැෆික් එකක් සෙට් වෙනවා. බලමු අපි වැල්ලේ දේවාලය පැත්තේ රවුමක් ගිහිල්ලා මේ කොහොමද මේ පාර වැල්ලේ දේවාලේ ෆන්ක්ෂන් එක පෙරහැර ඒ තියෙන සංස්කෘතික අංග මොනවාද කියලා විසිට් එකක් දාලා බලමු. මේ හරියෙන් පස්සේ කොහොමද අපි ඇතුල් වෙන්නේ මේ උණවටුන සංචාරක කලාපෙට. දැන් සීසන් එකේ වගේ නම් මේ හරිය ඉඳලම පොරිනස්ලා ඉන්න මාර විදියට. වැල්ලේ දේවාලේ සීන් එක කියන්නේ වැල්ලේ දේවාලේ තියෙන නිසා පාරේ මිනිස්සු පෙරලා ඇති. ඒකට මේ දවස්වල මේ හරිය ඉඳලම මේ බල්බ් වැල් දාලා පාර සරසල වෙන්නේ. රෑට එනකොට නම් මේ ටික මාර ලස්සනයි. එක එක පාටින් ලයිට් දාලා එහෙම සරසල තියෙන නිසා. මේ පාර සෙනග ටිකක් අඩුයි වගේ. නැත්තම් වෙනද මේ වගේ වෙලාව වෙද්දි මේ හරිය ඉඳලම මාර ට්‍රැෆික් එකක් තියෙනවා. මේ පාර සෙනග ටිකක් අඩුයි. නැත්තම් මට මෙතනින් ගියපු වෙන අනිත් හැම පාරෙම මීට වැඩිය මාර විදියට සෙනග හම්බ වෙලා තියෙනවා. අනිත් එක අද සෙනසුරාදාත් නේ. සෙනසුරාදා කියන්නේ කොහොමද සෙනග ඉන්නවා මේ දවස්වල සෙනග වැඩි ගොඩක්. මේ පාර වැල්ලේ දේවාලේ සෙනග අඩුයි. මේ හරිය ඉඳලම මේ තියෙන පාකින් රත කාලා කියලා කට්ටිය කතා කරන්නේ. සමහර අය මේ පාකින් වලට බනිනවා. ඒ වුණාට ඉතින් මෙයාලගේ ජීවන උපාය මේක තමයි. දුරින් එන කෙනෙක් වුණා සේෆ්ටි පිට වාහනේ දාලා යන්න පුළුවන්. දැන් මෙයාලා බැන්නට මෙයාලට මේ සතියක විතර කාලයක් තමයි මේ පාකින් එකක් දාලා කීයක් හරි හොයාගන්න තියෙන්නේ. ලොකු අසාධාරණ ගණන් ගන්න එක තමයි ගන්න. දැන් හිතන්නකෝ ඔයාලා කොහේ හරි දුර ඉඳන් යනවා කියලා අම්බලන් ගොඩ හරි මාතර පැත්ත ඉඳන් හරි මේ පැත්ත වැඩි වෙන දන්නේ නැහැ. ඊට පස්සේ මේ තියෙන තැනකින් දාලා බයික් එක හරි පස්සේ වාහනේ බයික් එක දානවා නම් හෙල්මට් තියලා යන්න පුළුවන්. ඒකට ඉතින් අර නැති වෙන්නේ නැහැ.
මේ ඉස්සරහා තියෙන හන්දියෙන් දකුණට තමයි හරවන්න තියෙන වැල්ලේ දේවාලේ ඇතුළට යන්නේ. මේ සීසන් කාලෙත් නම් ඇතුළට වාහන දාන්න දෙන්නේ පොඩ්ඩක් පොලිස් අයියගෙන් කියවද? තමතුරු ආධාර සහයෝගය. එදුණන් අහකවල කවුරුතාව කියන්නේ මගේ වැරද්ද තමයි කියන්නේ. මෙන්න මේ හරිය කොහෙන් හරි මේ අපේ බයික් එක හරි මාක් හරි වාහනේ දාලා යන්න පුළුවන්. මම මේ කොහෙන් හරි බයික් එක දාගන්න ඕනේ. බයික් එක දාලා බලමු ඇතුළට යන්න. සෙනග අඩුයි අත්තන. සෙනග මේ ඉන්නවනම් මාර විදියට මේ හරි ට්‍රැෆික් එක. මේ හරියෙන් දාන්න මම පොඩ්ඩක් අවශ්‍යයට හරවන්න ගිහින් දානවා මොකෝ මේ. යන්න ඕනේ ආපස්සට. එනිසා මේ හරිය දාලා රැයට සෙනග වැඩි වුණොත් එහෙම මට කරදරයි. මම ටිකක් මේ මෙතන හැරෙන දන පහු කරලා දාලා ටවුන් එක පැත්තට වෙන්න දාගන්නවා බයික් එක. ඒක ලේසි. विज्ञावर्तन प्रवेश विद्यालय මම හවස 5ට විතර ආවට මෙතෙන් ඇතුළට යද්දි ටිකක් රෑ වුණා. බයික් එකත් පාක් එකක දාලා පොඩ්ඩක් පරක්කු වෙලා තමයි ඇතුළට ගියේ. මොකද මේ පාරේ ලස්සන තියෙන්නේ රෑට. මෙතන මේන් රෝඩ් එකෙන් හැරුණාට පස්සේ මේ දිගටම තියෙන කඩවල් තමයි. අපිට කිලෝමීටරයක් කිලෝමීටර එකමාරක් වගේ දුරක් පයින් යන්න තියෙනවා. ඒ වුණාට දැනෙන්නේ නැහැ ඉතින්. වටේ තියෙන කඩවල් දිහා බලාගෙන මිනිස්සු අතරින් යනකොට එච්චර මේ වෙලාවක් යනවා කියලා තේරෙන්නේ නැහැ. ප්‍රධාන කාර්යාලයට මයික්‍රොෆෝනේ ලබා ගන්න ඔබ දැන් සිට ලැබී තිබෙන ආධාර නාමාවලියත් සමග එක් වෙන්නට මේ වැල්ලේ දේවාලය කියන්නේ මේ පාර අවසාන කොනේම වගේ කඳු ගැටයක් උඩ තියෙන බෞද්ධ සිද්ධාස්ථානයක්. මේක උණවටුන දෙවොල් දේවාලය කියලා හඳුන්වනවා. මේ දේවාලය ඉදි කරලා මේකෙන් සංකේතවත් කරන්නේ පත්තිනි මෑණියන් කියලා තමයි විශ්වාසය තියෙන්නේ. කතරගම ගියාම කතරගම දෙවියෝ අපි සිහිපත් කරලා මේ දේවාල වැඳ පුදා ගන්නවා වගේ මේ දේවාලය වැඳ පුදා ගන්න තියෙන පත්තිනි මෑණියන් සිහි කරලා. මේක ගැන පොඩි විස්තරයක් කියනවා නම් කතරගම ඉවරුණාට පස්සේ දෙවුන්දර පටන් ගන්නවා. දෙවුන්දර ඉවරුණාට පස්සේ හරියටම ඇසල පොය දවසේ මේක පටන් ගන්නවා. ඒ කියන්නේ ජූලි මාසෙන පොය දවසේ තමයි මේක පටන් ගන්නෙ. සතියක් පුරා මෙතන පෙරහැර ආගමික වතාවත් මේ වගේ ෆන්ක්ෂන් එක දේවල් තියෙනවා. මේ පාරේ අර හොටෙල්ස් එහෙමනේ දිගටම තියෙන්නේ. ඒ නිසා අපි ගිහිල්ලා මේකේ එක තැනක් තියෙනවා. එතනින් බීච් එකට මාරු වෙන්න ඕනේ. බීච් එකට මාරු වුණාට පස්සේ මෙන්න මෙතෙන්ට තමයි එන්නේ. මෙතෙන්ට ආවට පස්සේ අපිට බීච් එක දිගේ තමයි යන්න තියෙන්නේ. වතුර පාගගෙන යන්න කැමති කෙනෙක් ඉන්නවා නම් වතුර පාගගෙන යන්න පුළුවන්. නැත්තම් වැලි තියෙන හරියෙන් දිගටම යන්න පුළුවන්. මේ හරියෙත් තියෙනවා එක දිගටම shops තියෙනවා. ඊට පස්සේ ඔය ඉරිඟු කඩල ඒ වගේ දේවල් විකුණන අය ඉන්නවා. මෙන්න මේ හරිය නම් දිගටම අයිස්ක්‍රීම් වාහනම තමයි තියෙන්නේ.
මොකද ප්‍රෑ කියලා බලන්න මිනිස්සු සෑහෙන්න අයිස්ක්‍රීම් කනවා. මේ යන පාර ඇත්තනම් සුපර් මාකට් එකක් වගේ. මේකේ නැති කඩයක් නැති තරම්. ඇඳුම් තියෙනවා, රෙදි තියෙනවා, කැප් තියෙනවා, සන්ග්ලාස් තියෙනවා. ඔය එක එක මාළ මුදු ඒ වගේ කඩවල් තියෙනවා. ඊට පස්සේ ටැටූ ෂොප්ස් තියෙනවා. මේ පාර ටිකක් කඩවල් අඩුයි. නැත්තම් මීට වඩා ගොඩාක් ඉන්නවා. මේ පාර සෙනගත් ටිකක් අඩුයි. මේ දුරින් පේන්නේ වැල්ලේ දේවාලේ උඩම පන්සල තමයි. මෙතනින් ආවට පස්සේ මෙන්න මේ වගේ පොඩි ඇලපාරකින් ගොඩ වෙලා තමයි යන්න තියෙන්නේ. මුහුදේ නාන කෙනෙක් ඉන්නවනම් නා ගන්නත් පුළුවන්. මේ හරිය සේෆ්ටි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපිට උඩට යන්න මෙන්න මේ වගේ තියෙනවා. මෙතන දකුණු පැත්තෙන් පාර දිගේ රවුමෙන් උඩට යන්නත් පුළුවන්. මේ පඩිපෙළ දිගේ උඩට යන්නත් පුළුවන්. උඩට ගියාට පස්සේ අපිට මෙන්න මේ වගේ බුදු පිළිමේ දේවාලයි ඒ ටික ඔක්කොම මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ පඩිපෙළ දිගේ තමයි පහළට එන්න තියෙන්නේ. මේ පඩිපෙළ දිගේ ආවට පස්සේ පහළ තියෙන පන්සලට තමයි වැටෙන්නේ. ඒ පන්සලට ඇවිල්ලා ඒ පන්සලේ තියෙනවා දේවාලය හැම. අපිට එතනත් වැඳ පුදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් හැමෝම කරන්නේ එන ගමන් මොනවා හරි shopping කරනවා නැත්නම් කනවා බොනවා. අපිත් කරේ ඒකම තමයි. අදට මගේ ගමන මෙතනින් නිමා වෙනවා. අලුත් ලොකේෂන් එකකින් හම්බ වෙනකන් goodbye.